එකම හපංකම් මොකක්ද? පින්නතුනේ බීලා අපූර්වට පාර එනවා විත්තියක්වත් නැහැ. පොලිසියෙන් ඇල්ලුවත් පොලිසියට ටෝක් කරන නොබීපු ගන්නට. මේ මිනිස්සුන්ට යක්කු හැනවනේ ගෙට කඩුල්ලෙන් ඇතුළට ගියපුවා. තියෙන තිරසංකම් වෙන මොකක්ද? ඇතුළට ගියපු ගමන් එන රුසිය එන දස්සයා. එන චණ්ඩියා. කවුරු ඉස්සරහද? බිරිඳයි දරුවෝ ඉස්සරහ. ඒවා හරි බාල වැඩ. කසාද බිරිඳට තඩි ගහන්න මොන ගෑනු ගතියක්ද ඒක? සමහර තාත්තලා ඉන්නවා මේ එහෙම නැතුවද මං කියන්නේ අර බොහෝ පැතිවල වෙන විදිය මොන පැතිවල ආපුහා පින්නතුනි දරුවන්ට කැත විදියට බයිනෝ. කොහොමද බයි? සමහර කොල්ලෝ කියන හාමුදුරුවනේ අරක මරන්න හිතිලලු තියෙන්නේ. කවුද අරක කියන්නේ? තාත්තා. හේතුව දන්න කාලේ ඉඳන් හාමුදුරුවනේ තාත්තා අම්මට තඩි ගහනවලු. දන්න කාලේ ඉඳන් කුණුහරුප කියනවා. අද ඉඳන්වත් පුරුදු වෙන්න. මං කියන්නේ මේ පැත්තවල එහෙම අඩු වෙයි. ඔය ගෙවල් වල කුණුහරුප කියන්න එපා. ගෙවල් වල කිසි කෙනෙකුට තාතෝ කියලාවත් කතා කරන්න එපා. ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි දරුවෝයි විතරයි. ඔය 4-5 දෙනාට ඉස්සනසීමෙන් ඉන්න බෑ. ඒ 4-5 දෙනාගේ මොකවත් බෙදා ගන්න ඔට්ටු වෙනවද? නෑ. අනේකට ගරු කරන්න පුරුද්දක් නැතිව. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එකට එක කියන එක නවත්තන්න. ගෙවල් වල හරියට එකට එක කියනවා. මම මේ පණිවිඩය දෙනවා කසාද බඳින්න ඉන්න තරුණ තරුණියන්ට. මං කොල්ලොන්ටත් කියනවා ඔය මම මේ කියන ටික කරන්න බැයි නම් බඳින්න එපා. මං තරුණියන්ටත් කියනවා මම මේ කියන ටික කරන්න බැයි නම් බඳින්න එපා. ඔය යරමකන්තර යාළු වෙලා ඉන්න කාලේ පුරුදු වෙන්න අනෙකට ගරු කරන්න. වෙනදින විශ්වවිද්‍යාලයට යන උසස් පෙළ විශ්වවිද්‍යාලෙත් පුදුම විදිහට යාළු වෙලා ඉන්න කපල් කොල්ලෝ කෙල්ලෝ කුණුහරුපෙන් බැන ගන්න. මේ තව බැඳලත් මරණට පින්නදින බැඳොත් එහෙම. දුම විදිහට මම හැම කෙනෙක්ගෙම අහන්න. ඔය ජීවිතේ වැඩිපුරම සැක කරේ අපිවද අනුන්වද? කවද්ද කියන්න බාන්න. ඔයත්තුම සැක කරපු දවසක් තියෙනවා. අපි සැක කරන්නේ කවුද? අපි සැක කරන්නේ අනේකව. මොකටද පින්නතුනි අනුන් සැක කරලා අපි කුලප්පු වෙන්නේ? වෙන කාගේවත් චර්යාවක් ගැන සැකෙන් බලලා කාගේද ලේ ටික පිච්චෙන්නේ? මොකටද? ඒ නිසා ජීවිතේ අනේකට ගරු කරන්න බැරි නම් කසාද බඳින්න එපා. අනෙකට ඇහුම්කම් දෙන්න බැරි නම් කසාද බඳින්න එපා. අනෙක පිළිගන්න කැමති නැත්තම් දැන් ඔය ගෙවල් කවදාවත් හොඳක් කියනවද?
ගෙවල් වල අගය කිරීමක් තියෙනවද? ගෙවල් වල ඇගීමක් තියෙනවද? කිසි දෙයක් නැහැ. මම බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ මේ පින්නතුන්ට. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල වචනකින්වත් පවුනම් කරන්න එපා.